රිලව් ගැන කියද්දි නියම සීන් එකක් තියෙනවා. පොඩි එකෙක් ඉස්කෝලේ රචනාවල් ලියන් එන්න කිව්වලු. සර් වර්ණ කතාව මේ මොකක් හරි ආදර්ශමත් රචනාවක් නෙමෙයි ආදර්ශමත් කතාවක් ලියාගෙන ඉන්න කියලා. දැන් පහුවෙන්න ගියා. කවුද දැන් කතා ලියන් ආවේ? ඒකේ කතා ඉස්සුවලු. හැම්ඩා කියලා හිතමු. කතා ඉස්සුවලු. දැන් සර් බයයිලු මචං මූණ කතාව දෙන්න. මොන ජල්තයක් ලියලාද දන්නේ නැහැ නේ. වෙනේ උන් ලියන් ඇවිල්ලත් නැහැලු. දැන් ඉතින් මූ අත්තම උස්සනවලු. සර් මගේ කතාව. බැරිම තැන සර් තීරණය කරාලු කමන්නේ නැහැ. දැන් ඉතින් මූ කොම් කරන්නත් බෑ. මූ දැන් අතත් උස්සනවානේ. මූ විතරේ නේද උස්සන්නේ? ඔව්. කියනවා හැබැයි අනවශ්‍ය කතා තියාගන්න එපා මෙතන. අනේ සර් නෑ සුපිරි කතාවක් ලියලා තියෙනවා. කියලාලු. කියලා බා. ඔන්න එකමත් එක කැලෑවක් තිබුණා. ඔය කැලෑවේ හිටියා යාළු රිලවෙකුයි ගිරවෙකුයි. බොහොම හොඳයි පුතා. ඉතින් කැලෑවල එහෙම යාළුවෝ ඉන්නවා. සර් ඉතින් දෙනවනේ පොඩි පුෂ්‍යලා සර් ඇඟේ දෙන දුවනේ ඉන්න මොනවා කියේද කියලා. පොඩ්ඩක් දැන් රිලැක්ස් කරනවා. අම්මෝ යන්තම් ඇති. ඉතින් රිලවා පායන කාලේ ගහින් ගහට පැන පළතුරු කකා සෙල්ලම් කර හිටියා. ගිරවා පළතුරුත් කෑවා. හැබැයි වැහි කාලේදී ඉන්න ගහක බෙනයක් ගිරවා ටික හදාගත්තා. බලන්න අපි මේ ඇම්ඩන් පුතාට මේ කොච්චර දේවල් අනවශ්‍ය විදිහට මේ පන්තියේ ළමයි කොච්චර ආදර්ශමත් කතාවක්ද බලන්න. අපි කියන්න පුතා කියන්න. ඉතින් ඔන්න වැහි කාලේ ආවා. දැන් පුතාලට තේරෙනවා දැන් වැහි කාලේ ආවට පස්සේ මොකද වෙන්නේ? වඳුරට තෙමි ඉන්න වෙනවා. පුතා කියන්න. ඔන්න දැන් වැහි කාලේ ආවා. වඳුරා ගහ උඩ තෙමි හිටියා. දැක්ක නේද? කොච්චර ආදර්ශමත් කතාවක්ද? ගිරවා මොකද කරේ පුතා? ගිරවා යාගේ අර බෙනේ ඇතුළට වෙලා තෙමෙන්නේ නැතුව හිටියා. හරිම ආදර්ශමත් පුතා. ඊට පස්සේ මොකද උනේ? ගිරවා බෙනෙන් දවසක් එළියට ඇවිල්ලා අත් උඩ ඉන්න වඳුරාට කිව්වා වඳුරෝ මං උඹට පායන කාලේ කිව්වා නේද? වැහි කාලේ ආවම ඉන්න තැනක් හදාගනින් කියලා. අන්න බලන්න මේ පන්තියේ ළමයි කියපු ආදර්ශමත්ම කතාව මේ ඇම්ඩන් පුතා කිව්වා. ඉතින් පුතා මොකද වුනේ? වඳුරා එතකොට කිව්වා ගෙරි වේසිගේ පුතෝ. බෙනයක් කඩාගත්තා නම් බෙනේ අන්තර වෙලා මට ටෝක් සර් බලලා දිවවලු පන්ති.